අයිබෝවන් යාළුවනේ කොහොමද ඉතින් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඉතින් ඔන්න ඔයාලට වැදගත් ප්‍රවෘත්තියක් අරගෙන අපි ඉතින් වීඩියෝ එකට යන්න කලින් වෙනද වගේම පුංචි ඉල්ලීමක් කරන්න ඕන. ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරපු නැති කෙනෙක් නම් මේ තිරේ දිස්සන විදියට ගිහලා channel එක subscribe කරලා notification bell එකත් all දාලා තියාගන්න මේ වගේ වැදගත් වෙන වීඩියෝ තාපසෙනින් නැරඹීමේ පහසුව සඳහා. ඉතින් යාළුවනේ ගොඩක් දෙනෙක් අහලා තිබුණා අප්‍රේල් මාසයේ වැඩි කරපු මුදල් අපිට ලැබුණේ නැහැ. ඒක කොහොමද ලබා ගන්න කියලා. ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ දේ තමයි 1924ට කෝල් කරන්න. කෝල් කරලා ඒගොල්ලෝ කියන්නේ කොහොමද ඒ විදියට කරන්න. ඒ වගේම එහෙම නැත්නම් ඔයාලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඒ අසසම සම්බන්ධව නිලධාරියෙක් හෝ නිලධාරිනියක් ඉන්නවා. අන්න එයා හම්බ වෙලා පුළුවන් ඔයාට මේ ගැන විමසීමක් කරන්න. ඇයි මුදල් ලැබුණේ නැත්තේ කියලා. ඉතින් ගොඩක් දෙනෙක් හිටියා ඒ මුදල් ලැබුණේ නැති. ඒ වගේම තමයි අවුරුද්දට කලින් ඒ මුදල් ලැබුණා. හැබැයි ලැබුණේ නැති අයට සමහර අයට අප්‍රේල් 20 21 22 වගේ කියන දවස්වලදීත් ඒගොල්ලොන්ගේ බැංකුව ගිණුම් වලට මුදල් ඇවිල්ලා තිබුණා. ඉතින් එහෙම ආපු නැති කෙනෙක් ඉන්නවා නම් ඔයාලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා විමසා බලන්න ඇයි මේ මුදල් ලැබුණේ නැත්තේ කියලා. ඉතින් ගොඩක් දෙනෙක් අහලා තිබුණ දෙයක් තමයි මැයි මාසෙත් මේ වැඩි කරපු මුදල් ලබා දෙනවද කියලා. ඉතින් මැයි මාසෙට මේ මුදල් ලබා දෙන්නේ නැහැ. මේ මුදල් ලබා දුන්නේ අප්‍රේල් මාසයට පමණක්. ඉතින් ඒක ලබා දුන්නේ බඩු මල්ල වෙනුවට තමයි සහන මල්ලක් ලබා දෙනවා කියලා තිබුණා. ඉතින් මේ සහන මල්ල වෙනුවට තමයි ඔයාලට ඒ මුදල් ලබා දුන්නේ අඩු ආදායම් ලාභී පවුල් වලට. ඉතින් ඒ වගේම තමයි මැයි මාසයේ මුදල් ඔන්න 7ත් අතර ඔයාලගේ සිස්ටම් වලට වැටෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් 7 8 9 වගේ කියන දිනයන් වලදී ඔයාලත් ඩෙන්ටිටි නම්බරේ දාලා ඔයාලට බලා ගැනීමේ හැකියාව තියෙනවා සිස්ටම් එකට මුදල් වැටිලාද කියලා. ඉතින් මේ දිනයන් වලදී තමයි සිස්ටම් එකට මුදල් වැටෙන්නේ. ඔයාලට ලබා ගන්න පුළුවන් වෙන්නේ 12ත් 17ත් අතර කියන දිනයන් වලදී තමයි බැංකුවට මුදල් පැනවෙන්නේ. ඉතින් සිස්ටම් එකේ මුදල් පෙන්නන කොටත් ඒ වගේම බැංකුවට මුදල් වැටෙන කොටත් මම ඔයාලා ඉක්මනින් දැනුවත් කරන්නම්. රැඳිලා ඉන්න අපේ channel එකත් එක්ක ඒ වගේම තමයි පාසල් ළමුන්ට හිමිවන දීමනා ගැනත් මේ channel එක හරහා ඔයාලට ඉක්මනින්ම දැනගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක දාපු ගමන් බලන ලයික් කරන කමෙන්ට් කරන ෂෙයා කරන හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම හැමදාම වීඩියෝ දාපු ගමන් අනිත් අයටත් බලන්න නොදන්න යාළුවන්ට බලන්න පුළුවන් තරම් ෂෙයා කරන්න. ඒ අයත් දැනුවත් වෙන්න මේ අස්වැසුම පිළිබඳව තොරතුරු වලින්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතුණා නම් ඔයාලගේ අදහස් මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් එකක් දාන ගමන් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් හැමෝම ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් එතෙක් ඔයාලා හැමෝටම සුබ දවසක්.